Hello friends, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ DC bus game එක. එහෙම නැත්නම් driving simulator ශ්‍රී ලංකා කියන game එක ගහන්න එක. මුල ඉඳන් අලුතෙන් දාගත්තු කෙනට මුල ඉඳන් හැමදේම මේකේ තියෙනවා. ඉතින් මේ තමයි part 1. එහෙනම් අපි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් guys මේම තමයි මුලින්ම වීඩියෝ එකට join වෙන්නේ. ඊට පස්සේ මේ select කියන එකෙන් අපිට bus එක select කරගන්න හැකියි. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා කොළඹ එක එක ඒවා රත්නපුරය ඒ ටික සිතුල් පව්ව අපිට කැමති තැනක් එතනින් තෝරගන්න පුළුවන් රත්නපුරය සීපාදේ ඒවා කොළඹ ඉතින් අපි එකෙන් තෝරගන්නේ උඩම තියෙන කොළඹ එක ඉතින් ඒකට රුපියල් 100ක් හම්බ වෙනවා ඊට පස්සේ මේ සෙනග ටික නැගිනවා අපි උඩ කියලා ඉන්න හරි ඉතින් මේ ඊට පස්සේ මෙතන තියෙන යතුරු මේ ඔබන්න ඕන මෙතන තියෙන ඊට පස්සේ තමයි බස් එක ස්ටාර්ට් වෙන්නේ හරි ඊට පස්සේ බස් එක ස්ටාර්ට් කරගෙන අපිට ඉස්සරහා ඔය එහා පැත්තේ තියෙන කේ ඉස්සරහා ඊට පස්සේ තියෙන එකෙන් පිටිපස්සට ගන්න පුළුවන් ඔය හෝන් ඔය රවුන්ඩ් තුනකින් තියෙන හෝන් ඊට පස්සේ අපිට ඔය සොක්කානමක් තියෙනවා තනින් ඉතින් guys අතන ඔය උඩ කොනේ කොට්ටකින් පෙන්නන අපිට යන තියෙන පාර තමයි කොළ පාට මේ වේගින් අපිට මේ පාර අනුව තමයි යන්න ඕන. ඉතින් guys ඒ අතර මතක් කරගන්න ඕන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඔය map එකේ තියෙන විදිහට ගියාට පස්සේ තමයි අපිට හම්බ වෙන්නේ සල්ලි. ඉතින් guys උතන අපිට කැමති විදිහට ඉතින් යන්න බලන්න ඉතින් දැන් ඔහම යද්දී අපිට දැන් මෙතනින් හම්බ වෙනවා අපිට යන්න ඕන තැන ඔය මැප් එකේ තියෙන විදිහට ගියාට පස්සේ හරියටම අපිට එතනට යන්න පුළුවන් ඊට පස්සේ ඔතෙන්ට ගිහිල්ලා අපි මේ ඔය කොළ පාට තියෙන මේවකටම යන්න ඕන නැත්නම් අපිට සල්ලි හම්බ වෙන්නේ නැහැ. කොළ පාට තියෙන මේවකටම ගියාට පස්සේ සෙනඟ බහිනකන් ඉන්න ඕන. ඊට කලින් ගේම් එක යවුවොත් ඒත් සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම සෙනඟ ටික බහිනකන් ඉන්න ඕන. ඊට පස්සේ අපිට හම්බ ඊට පස්සේ ගායි මෙතන තියෙන මෙන්න මේ රතු පාට බටන් එක බලන්න ඕන. ඊට පස්සේ අපිට මෙතනින් තියෙනවා අපි ගෑරේජ් එකට යන් ප්ලේ තියෙනවා. ඒක නිසා ගෑරේජ් එකට පොඩ යන් ඒක. ගෑරේජ් එකේ අපි බස් එකේ වෙනස්කම් කරනවා නම් ඔන්න ඔය බස් එකේ බෝඩ පස්සේ ඔන්න ඔය තියෙන විදිහට වෙනස්කම් ටික කරගන්න පුළුවන් ගෑරේජ් එකට ගිහලා. අර උඩ තියෙන ඔය මේ රවුම බෝඩ පස්සේ එක වෙනස් වෙනවා ඔය වගේ. ඔය එහා පැත්තෙන් තියෙන ඊතලයේ තියෙන ඒක ක්ලික් කරාට පස්සේ අපිට කැමති විදිහට වෙනස් වෙනවා. ස්පොයිලර් ඔය වගේ ලස්සන එකක් තියාගමු ඊට පස්සේ සයිඩ් කණ්ණාඩි ඒව ටික වෙනස් කරගන්න පුළුවන් අපි යකාමුණ තියාගමු ඔතෙන්ට ඊට පස්සේ කණ්ණාඩියට කළු පාට කණ්ණාඩියක් තියාගමු ඒක ලස්සනයි ඊට පස්සේ මේ බෆර් එකත් ඔබලා අපිට කැමති විදිහට බෆර් එක උනත් තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වගේ ලස්සන කැමති බෆර් එකක් තියාගන්න පුළුවන් එතෙන්ට ඊට පස්සේ අපිට මේ බෆර් එක තියාගත්ත පස්සේ එහා පැත්තෙන් තියෙනවා බස් එකක පොඩි එක පැත්තක් තියෙන එකක් ඒකත් ඔබලා ඊට පස්සේ අපිට පුළුවන් ඔය මුලින්ම තියෙන එක ඔබලා කැමති විදිහට තියාගන්න ඒකත් ඒ වගේ තියාගන්න ඊට පස්සේ ඔය කැමති විදිහට මේ එකක් ඊට පස්සේ කැමති විදිහට සෙනඟ ඕන නම් උඩ සෙනඟ තියාගෙන පුළුවන් එහෙම ඊට පස්සේ අපිට දැන් පිටිපස්ස හදා ගන්න ඕන මේ විදිහට කැමති මට්කව එකක් උනත් දාගන්න පුළුවන් ඊට පස්සේ අපිට ලයිට් මේ ඉනිමකක් තියාගන්න පුළුවන් කැමති විදිහට ඒ ඉනිමක ස්පොයිලර් එකක් උනත් ලස්සනට පුළුවන් ඊට පස්සේ අපිට තව එහා පැත්තෙන් ඉනිමකක් දිග ලොකු ඉනිමකක් දාන්න පුළුවන් ඊට පස්සේ කොඩියක් සිංහල කොඩිය මේ ජාතික කොඩිය තියාගන්න පුළුවන්
ඊට පස්සේ බස් එක ඇතුළට ගියාට පස්සේ ඔය වගේ වෙනස්කම් ටික ඕනනම් බුදු මේව එකක් තියාගන්න පුළුවන්, ටීවී එකක් තියාගන්න පුළුවන්. බුදු මේව එක තියාගමු. හැබැයි මේ ටීවී එක දැම්මට පස්සේ ටීවී එක LED කියන මේක ඔන් කරාට පස්සේ බස් එකේ දැන් නෙවෙයි බස් එක එළියේ තියෙන වෙලාවකට ඒක එබුවට පස්සේ ටීවී එක වැඩ කරනවා. ඊට පස්සේ බුදු පිළිමයක් තියාගන්න පුළුවන්. බුදු පිළිමය තියාගමු. ඊට පස්සේ බස් එකේ පාට මේක තමයි වැදගත්ම දේ. බස් එකේ පාට තියෙනවා දම් රජින තියෙනවා, අලු රජින තියෙනවා. ඊට පස්සේ normal private බස් එකක් තියෙනවා. ඊට පස්සේ green line තියෙනවා. ඊට පස්සේ තියෙනවා DSSL team කියලා බස් ස්ටිකරයක්. ස්ටිකරයක් තියෙනවා. එහෙනම් අපි දම් රජින මේක තියාගමු. ඊට පස්සේ අපිට තියෙනවා හෝන්. ඒක තමයි වැදගත්ම දේ. තමන්ට කැමති හෝන් එක ඉංග්‍රීසි ඒ වගේම ඔයා කමෙන්ට් කරගෙන යන්න මේකේ ප්ලේ වීඩියෝ ඕකේ තව එකක් කතා කරන්න දේවල් තියෙනවා පාර්ට් 2 එකකුත් දානවා මේ පාර්ට් එක. ඉතින් දෙවැනි එකෙන් කතා කරන්න ඕන දන්න දේවල් තියෙනවා නම් අහන්න කියන ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි සුක්කානමකුත් තියාගමු ලස්සන සුක්කානම. හොඳ බලලා. සුක්කානමකුත් පුළුවන්. ඊට පස්සේ එහා පැත්තට කැප් එක ගාව මේ දෙපැත්තට ඊතල දෙකක් මේ වෙන තැන එතනත් අපිට වෙනස් කරගන්න පුළුවන්. හරි ඉතින් ගයිස් පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් වුණා ඒක වැඩි ගණන් ගන්න බෑ. ඊට පස්සේ අපිට මේක සිලෙක්ට් කරන්න තියෙන්නේ කැමති එකක්. ඊට පස්සේ දැන් ඔන්න අපේ බස් එක පොඩ්ඩක් බලන්න. ඒත් එකම ගයිස් ඊට පස්සේ තව දෙයක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔය අපේ බස් එක තියෙනවනේ. ඒ බස් එකේ අපිට බස් එක ඔෆ් කරලා ඊට පස්සේ ඔය මිනිස්සෙක් ඉන්නවනේ. ඒකෙන් එළියට යන්න පුළුවන්. ඊට පස්සේ ඔය එළියට ගියාට පස්සේ එහාට මෙහාට අපිට ඔන්න ඔය බටන් දෙකෙන් මේව කරාට පස්සේ බස් එක සුපිරියටම අපිට මේව කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔය ෆෝන් එකෙන් තියෙන එක ඔබලා අපිට ඒකෙන් බස් එකේ ලයිට් දාන්න පුළුවන්. දොරවල් අරින්න වහන්න පුළුවන්. ඔය ලයිට් දාන හැටි මම ඔය LED කියන එකේ බුවන් ලයිට් වැඩ. ඊට පස්සේ ආයිත් ඔය එහා පැත්තෙන් තියෙන බස් එකේ ලකුණේ බුවන් බස් එක ඇතුළට යනවා. ඉතින් ගයිස් ඒත් එකම මතක කරගන්න ඕනේ දැන් අපිට දැන් හදිසිය හරි බස් එකේ ඇතුලේ හිර වුණොත් වෙන වාහනයක් අපේ බස් එකේ වැදිලා අපිට එතනින් යන්න බැරි වෙලා හිර වුණොත් එතකොටත් අපිට පුළුවන් ওই බස් එකෙන් එළියට බහැලා ඉන්න මම පොඩ්ඩක් ඒක පෙන්නන්න ඕගොල්ලන්ට. දැන් වෙන වාහනයක් අපේ පාරේ යද්දි මේ වුණොත් ඔන්න ඔය වගේ බස් එකේ බහැලා අපිට තියෙන ඔන්න ඔය වගේ අන්න ඒ වගේ ගහන්න. අන්න එතකොට ඒ අනිත් වාහනේ දැන් සාමාන්‍ය වීල් එකක් හරි ඒව හරි හැප්පුණොත් ගිහිල්ලා ගැහුවට පස්සේ ඒ වගේ දෙපාරක් විතර ඒ එතන තියෙන වාහනේ එළියට යනවා. කියන්නේ අපිට යන්න පුළුවන් විතර ඉඩ හැදෙනවා. ඔන්න ඔය වගේ ගැහුවට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් අපිට යන්න පුළුවන් වෙන්නේ මේ වාහනේ පැත්තකට වෙනම නිකන් විසික් වෙලා යනවා වගේ. එතකොට අපිට පාරේට යන්න පුළුවන්. හරි එහෙනම් ගයිස් ගොඩක් දේවල් කතා කරා. අද වීඩියෝ එක ඉවර කරනවා. තවත් වීඩියෝ එකක් මම දාන්නම් මේ ගේම් එකේ ඕනද කියලා කියන්න. එහෙනම් අදට යනවා. ගුඩ් බයි.